මේ තමයි මා ඔය දැන් වික්ටෝරියට වැටෙන තැන. සෑහෙන්න දැන් වෙනස් වෙලා තියෙන්නේ මා ඔය වැටෙන ප්ලේස් එක. ඉස්සල්ලා මේ මා ඔය මේ පැත්තෙන් දැන් මෙහෙම තිබ්බට මෙන්න මේ පැත්තෙන් තමයි මා ඔය ඉස්සල්ලා ඇවිල්ලා තියෙන්නේ. ගම් වතුරට කලින්. මේ හැමතැනම වැලි වලින් පිරීලා උඩ කඳු ටික නායේ ගිහිල්ලා ඒවත් දැන් හොදගෙන ඇවිල්ලා මේ පැත්ත සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ. මේ තියෙන්නේ කලින් ගඟ ආපු තැන. ඔය කලින් ආපු තැන තමයි මේ දිගටම තියෙන්නේ. ඒ ටික දැන් ඔක්කොම මේ වෙලා මේ පැත්තෙන් වැලි සම්පූර්ණයෙන් ඇවිල්ලා මේ ඔක්කොම දැන් මෙහි වැලි වලින් පිරලා තියෙන්නේ. දැන් ඔය යන්නේ අර පැත්තේ අයින දිගට. මේ කලින් ආපු පැත්ත. මේ කලින් තිබ්බ ගස්. ඒ යටින් ගහගෙන ආපු ගස් මේ ඔක්කොම මේ වැලි කොටට මේ යට වෙලා තියෙන්නේ. ඔය තියෙන්නේ ගඟ කලින් ආපු තැන. තියෙන්නේ ඔය නදී තමයි කලින් ඔය ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තට මේ තියෙන මේ හරිය ගස් ඔක්කොම කඩාගෙන ඇවිල්ලා ඔක්කොම මේ වෙලා මේ හරිය හරින උඩින් පාර. පැත්තෙන් පාර තියෙනවා. මේ පැත්තෙන් ඉතින් දැන් මේ හරිය ලස්සන ඒරියකක් දැන් හැදලා තියෙනවා. මෙතන ලොකු ගස් කඩාගෙන ඇවිල්ලා තියෙනවා. පොඩි ගස් නෙමෙයි දැවැන්ත ගස් ඇවිල්ලා තියෙනවා. මේ ගහ විතරක් සෑහෙන ගහක්. මාර එවි එකක් වැඩි තියෙන්නේ නේ. මේ තියෙන්නේ අපි කලින් මේ මෙතනනේ අපි නෑවේ එහෙම. අප්පච්චි අපි කලින් හිටියේ මෙතන. මෙතනනේ. ඒතකොට ගල්ලැන්ද මේ හරියද තිබ්බේ? එහෙම දැවිලා ගඟ කැරකිලා නේද ගිහිල්ලා තිබ්බේ. අර පැත්තට කැරකිලා ගියේ නේ. නෑ එහෙම හිතා ගන්න බෑ.
හිට පොතර මාර දාමු තිබුණ දෙනවා. නෑ මෙතන නෙමෙයි. මෙතන නෙමෙයි. මෙතන නෙමෙයි. මෙහෙ නෙමෙයි. ඒක ගා පල්ලෙහා. අරේ වැලි පිරලා තියෙනවා සෑහෙන්න. අර දෙන්න අරහෙන් නාය ගියපු ඔක්කොම ටික මේ මෙතනින් තමයි ගඟට වැටලා තියෙන්නේ. ඈ මේ ඔක්කොම උඩින් ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මාවේ වැටෙන තැන තියෙන අන්තිම පාලම. මාවේ වික්ටෝරියට වැටෙන තැන වික්ටෝරියා ජලාශයට වැටෙන තැන තියෙන අන්තිම පාලම තමයි මේ ඇතුලෙන් තියෙන්නේ. මේ ප්‍රදේශයෙන් යට වෙලා තියෙනවා වතුර පාර ඇවිල්ලා තියෙනවා. හැමතැනම යට කරගෙන වතුර පාර ඇවිල්ලා තියෙනවා. මේ තැන්වල සාමාන්‍ය මෙච්චර හැරලා තිබෙන්නේ කලින් වැලි පිරලා හැම තිබ්බ තැන් මේ තනිකර ගල් ගහගෙන ඇවිල්ලා ගල් කැඳිලා බෝල ගල් හැමතැනම අපේ වතුර පාරේ හැටියට මේවා හැරිලා ගිහිල්ලා තියෙනවා. මේ මං ඉන්නේ මාවේ පාලම උඩ වික්ටෝරියා ජලාශයට මාවේ වැටෙන අන්තිම තැන තියෙන පාලම.
ඒක උඩ මේ කන්ද බලපුවම මේ කන්ද සම්පූර්ණ නාය ගිහිල්ලා පාරත් එක්කම තමයි මේ මාවයට ඇවිල්ලා තියෙන්නේ. මේ තව තැනක් නාය ගිහිල්ලා තියෙනවා. මේ නායවල් හේතුවෙන් මේ පාර සම්පූර්ණයෙන් බ්ලොක් වෙලා තමයි තිබ්බේ. දැන් අපි අනින් ගමන් බලමු දැන් සුද්ධයෝ කියන්නේ කොහොමද ළඟට යද්දි මොන නාය ඇවිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. නාය කන්ද උඩ ඇවින්දම්ම ඇවිල්ලා දිනවා. ඒක මෙහෙම ඇවිල්ලා පාර හරහාම ගිහිල්ලා ජලාශයට යනකම් පල්ලෙහාට ගිහිල්ලා දිනවා මේ හරහා. ඉන්න මෙහෙන් ආපු නාය එහෙම ගිහිල්ලා පල්ලෙහාටම ගිහිල්ලා දෙන විදිහ. එතන උඩින් ආපු එක එහෙම මේ මෙතන හරහා ගිහිල්ලා හොදගෙන ඉන්න පල්ලෙහාටම ගිහිල්ලා දෙනවා. වෙලාවට අතන් තියෙන ගෙදර බේරිලා දිගනවා. මේ පැත්තෙන් ආපු ටිකත් එහෙමම පාර හරහා ගිහිල්ලා පහළටම ගිහිල්ලා තියෙනවා. මේ පැත්ත දවස් ගාණක් යනකම් කරන්ට් එක තිබිලා නැහැ. හේතුව මෙන්න මේ ලයිට් කණු ඕව ටික ගලවගෙන මේ ලයින් ඔක්කොම ඉතින් කඩාගෙන ගිහිල්ලා තිබ්බේ.